හෙලෝ කොහොමද යාළුවනේ ගොඩ දවසකට පස්සේ මම ආයෙම වීඩියෝ එකක් කරන් ඔයාලව බලන්න ආවේ මගේ බයික් එකේ මේ වෙනකොට කිලෝමීටර් 9000ක් පැදලා තියෙනවා. ඉතින් මේ වෙනකම් මම ගත්ත අත්දැකීම ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මම අද යන්නේ. ඉතින් වැඩි කතා නැතුව යමු අපි අද වීඩියෝ එක බලන්න. ඉතින් ඇත්තටම කියනවා නම් මගේ බයික් එක මම අරන් තියෙන්නේ නොවැම්බර් 20 ගණන් වල සවන 25 වගේ. එතකොට දැන් අවුරුද්දකටත් ලඟ වෙන්නේ. එතකොට මම මේ වෙනකොට කිලෝමීටර් 9100ක් පැදලා තියෙනවා. ඉතින් මට ඔයාලත් එක්ක බයික් එකේ ක්වොලිටි එක කොහොමද සහ මේ වෙනකොට මට දැනෙන හැඟීම කොහොමද කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි යන්නේ. ඉතින් ඇත්තටම කියනවා නම් හීරෝ එකේ බයික් එකේ මේ වෙද්දී සාමාන්‍යයෙන් මාස මං 8ක් 10කට ආසන්න කාලයක් බයික් එක පැදලා තියෙනවා. ඉතින් දැන් තැනින් තැන මලකට එන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් ඉන් ඩීටේල් කොයි වගේ තැන්වලද මලකට ගන්න පටන් ගෙන තියෙන කියලා. ඉතින් ඇත්තම කීවොත් මේ හීරෝ බයික් එකේ බිල්ඩ් ක්වොලිටි ගැන නම් ඉතින් මට සැහැීමටපත් වෙන්නේ නැහැ. මොකද කේස් එක කියලා කීවොත් එහෙම දැන් මලකට ගන්න පටන් ගෙන තියෙනවා පොඩි දැන්. ඉතින් දැන් සාමාන්‍ය මාස 8ක් 10ක් ගිහලා මේ වගේ මලකට ගන්නවා නම් තව ටික දවසක් ඇද්දී හොඳට මලකට ගන්න ගොඩක් ඉඩ තියෙනවා. ඉතින් මගේ පිටිපස්සට ඇර නම් එහෙම ලොකුවට උලක් කියලා නැහැ. normal පදින්න පුළුවන් සහ මගේ මෙන්න මේ බ්‍රේක් කැලිපර් එකේ පොඩ්ඩක් මලකට ඇවිල්ලා තියෙනවා මේ පැත්තේ. ඉතින් මේක මගේ අවුලක්ද නැත්නම් කැලිපර් එකේ අවුලක්ද කියලා නම් තාම හරියට හිතා ගන්න බෑ. ඒත් එක්කම ටයර් එකේ කට්ට නම් තාම normal තියෙනවා. මම ගෲප් එකේ දැක්ක යාළුවෙක් දාලා තියෙනවා. යාගේ ටයර් එක ගෙවිලා තියෙනවා කිලෝමීටර් 6000කින් විතර. ඉතින් කියන්න නම් දෙයිනේ කියලා මගේ බයික් එකේ තාම ටයර් එක නම් අවුලක් වෙලා නැහැ. ඉතින් මෙන්න මෙතනත් මගේ බයික් එකේ මලකට කෑම මුලින් ඊට පස්සේ සර්විස් එකෙන් පොඩි පේන්ට් එකක් ගහලා දුන්නා. ඒ ටික නම් අවුලක් නැතුව තියෙනවා. ඒ වුණාට මෙන්න මේ හරිය එන්ජින් එකේ දැන් මලකට ගන්න ඇවිල්ලා තියෙනවා. එන්ජින් එක ලොකුවට හීට් වෙන හින්දා මේ වගේ තැන්වල තියෙන තීන්ත එහෙම පිච්චිලා යන ගතියක් තමයි මට නම් හිතෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ පැඩල් ඇතුලේ සහ පොඩි තැන්වල පොඩ්ඩ මලකට නම් ඇවිල්ලා තියෙනවා යාළුවනේ. ඉතින් අබලි යකඩ වලින් තමයි මේ බයික් එක හදලා ඇත්තේ කියලා මට දැන් නම් හොඳටම ෂුවර්. ඉතින් කලින් පෙන්වුවාත් වගේ මෙන්න මෙතන ලොකුවට මලකට ඇවිල්ලා තිබුණ හින්දා මං සර්විස් එකට ගිහලා හොඳට ඔයිල් අල්ලගත්තා හැන්ඩල් එක යටට. ඉතින් මගේ ඉස්සර ටයරෙත් එහෙම කියන තරම් ලොකු අවුලක් තිබුණේ නැහැ. ටයර් දෙක නම් තාම දෙයිනේ කියලා කිලෝමීටර් 9000ක් පැදපු හින්දා තියෙනවා සාමාන්‍ය කිලෝමීටර් මගේ කලින් බයික් එකේ කිලෝමීටර් 25000 30000ක් විතර ඉන්න රෙෆ් ටයර් දෙකෙන් පැද්දා. අඩුම කිලෝමීටර් 20000ක්වත් පදින්න පුළුවන් වෙයි කියලා තමයි මම නම් හිතන්නේ. ඉතින් ඊළඟට මම ඉම්මා ටයර් දෙකක් තමයි දාන්න යන්නේ. ඉතින් මෙන්න මේ ප්ලාස්ටික් කෑලි නම් තාම දෙයිනේ කියලා ප්‍රශ්නයක් නැතුව තියෙනවා. සහ මෙන්න මේ වයර් එක මතක තියාගන්න යාළුවනේ. මගේ බයික් එකේ මේ ළඟදී එකපාරටම පවර් එන්නේ නැතුව හිර වෙලා තිබුණා. ඊට පස්සේ යන්නේ වයර් එක හොලවලා තමයි මම බයික් එක ස්ටාර්ට් කරගත්තේ. ඉතින් ඔයිල් සීල් වලත් තාම ප්‍රශ්නයක් නැහැ. මෙන්න මෙතන නිකන් කළු පාටට ඇවිල්ලා තියෙන්නේ මගේ පෝක්කප් දෙකේ T බා එකයි අතර තියෙන ස්පේස් එකේ මලකට කනවා. ඉතින් ඔයාලා දන්නවනේ ඉතින් සිග්නල් ලයිට් දෙකට වතුර යනවා. වොරන්ටි කොච්චර ක්ලේම් කරත් ওই දෙකට වතුර යන එක නම් කිසිම අඩුවක් නැහැ. ඒකින්ද මම ඉතින් ආය අලුතින් වොරන්ටි ක්ලේම් කරන්න ගියේ නෑ. දුන්න බයික් එකට ආපු සිග්නල් ලයිට් දෙකමයි තාම යූස් කරන්නේ. ඉතින් මෙන්න මේ සයිලන්සර් එක ඇතුළෙත් පොඩ්ඩක් මලකට ගහගෙන ඉනවා. මේවට ඉතින් මොකද කරන්න පුළුවන් කියලා කවුරු හරි දන්නවනම් මට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ මලකට එන එකට ඔයිල් ගන්න බෑනේ. ඉතින් බෙල්ට් කැලිපර් එක ඇතුලේ ඒකට මොකද කරන්න පුළුවන් නේ සහ මෙන්න මේ ඇන දෙකේ මලකට ඇවිල්ලා තිබුණා. හේතු උනේ බයික් එක නවත්තලා තියෙනවා අර පැත්තේ ස්ටෑන්ඩ් එක ගහලා. එතකොට වැහි වතුර එකතු වෙලා තිබුණා මෙන්න මේ දෙක ඇතුලේ. මම කරේ ඒකට චේන් ලූප් එක පොඩ්ඩක් ගහලා හොදලා ලාපු දෙල් දාලා මේක කරලා තමයි මෙහෙම හරි පරිස්සම් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලගෙත් කොහේ හරි මලකට එන්න ගන්නවා නම් අනිවාර්යෙන් මතක තියලා චේන් ලූප් එක හරි ඔයිල් ටිකක් හරි පින්සලකින් අරගෙන ගාලා දාන්න. මෙන්න මේ වගේ අතුල් දැන් වලත් මලකට ඉන්න පටන් ගෙන තියෙන්නේ යාළුවනේ. ඉතින් දැන් මාස 8යි 9යි කියමුකෝ. මේ වෙද්දි මලකට ආවනම් තව අවුරුදු 2ක් විතර යද්දී සෑහෙන තැන් වලින් මලකට අපිට බලා ගන්න පුළුවන් වෙයි. එතකොට එන්ජින් එකත් සෑහෙන හීට් වෙන හින්දා මෙන්න මේ වගේ පොඩි නට් එහෙමනම් හොඳටම මලකට ගාලා තිබුණා. ඉතින් මේකට කරන්න නම් මම තාම මොකද දන්නේ නැහැ. කවුරු හරි දන්නවනම් බයික් එකේ 100% ඔයිල් ලීක් එක හදාගත්ත කවුරු හරි ඉන්නවනම් කොහොමද හදාගත්තේ කියලා එයාත් දාගෙන යන්න යාළුවනේ. මෙන්න මේකේ කොච්චර ෆික්ස් කරත් තාම ඔයිල් ලීක් එක නම් තියෙනවා. ඇත්තම කිව්වොත් මට දැන් තිත් වෙලා තියෙන්නේ මෙන්න මේකේ ඔයිල් ලීක් එක හැමදාම හදලා. ඉතින් මං හිතාගත්තා ආයෙනම් ඔයිල් ලීක් හදන්නේ නැහැ කියලා. මෙන්න මේ ඔයිල් ෆිල්ටර් එකේ එයා ෆිල්ටර් එකෙත් පොඩි මලකට සෙට් එකක් නම් ඇවිල්ලා තිබුණා.
යා කූලේ කියන්නේ සොරි වෙන්න ඕන. ඉස්සරහට වෙන්න පොඩ්ඩක් මලකට ගාලා ගතියක් තිබුණා. හේතුුනේ මම හිතන්නේ මේක මොකටද රත් වෙනවා. ඒ හින්දා වෙන්න ඇති තියෙන තින්ද මිච්චිලා. මලකට ගාලා තියෙන්නේ මෙන්න මේ බලන්න මේ අනේත් මලකට ගාලා තිබුණා. මතක ඇතුළට බාර් දෙකේ යට නම් මලකට කනවා. ඉතින් පුළුවන් හැම වෙලේම එතන පොඩ්ඩක් ලාමු තෙල් ටිකක් ගහලා හොදලා දාන්න. ඇතුලේ අපි හිතන්නේ නැති තැන් වලත් මලකට කනවා. මෙන්න මේ නට් එක බලන්න. මම මේක සෑහෙන වගේමක් දීලා තමයි චේන් ලූප් එක දාලා පරිස්සම් කරගෙන තියාගෙන ඉන්නේ. සයිලන්සරේ මෙන්න මේ හරියට පොඩ්ඩක් මලකට ටිකක් ඇවිල්ලා තියෙන්නේ යාළුවනේ. ඉතින් මේකට මොකද කරන්න පුළුවන් කියලා මට තාම හිතා ගන්න බෑ. හරි ඉතින් මලකට කාපිය වැඩන්නේ මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතාගෙන ආපු ලොකුම දේ තමයි අපේ බයික් එක කොහොමද වොරන්ටි අවුල් යන්නේ නැතුව පරිස්සම් කරගන්න කියලා. ඉතින් මම අපේ හෑන්ඩ්බුක් එක කියවලා පොඩි ඉමේජ් එකක් ජෙනරේට් කරගත්තා. ඒක පහතින් දාලා තියන්න. ඉතින් ඒකේ හෑන්ඩ්බුක් එකේ තියෙන විදිහට තියෙනවා යූසර් මැනුවල් එකේ. ඔයා අනිවාර්යෙන් කිලෝමීටර් 3000න් 3000ට හෝ අනිවාර්යෙන් මාස 3න් 3ට බයික් එක සර්විස් කරන්න ඕන. ඒ මොකක්ද කියන්නේ? ඔයාගේ පළවෙනියටම එන්නේ මාස 3 නම් එහෙම නැත්නම් කිලෝමීටර් 3000 නම් ඔයා ඩේලි ගොඩක් දුර පැදිලා ඔයාගේ මාස 3 යන්න කලින් කිලෝමීටර් 3000 3500 එනවනම් ඔයා අනිවාර්යෙන් කිලෝමීටර් 3000 3500 අතර බයික් එක සර්විස් කරගන්න ඕන. එහෙම නැත්නම් ඔයා ලොකුවට දුර පදින්නේ නැහැ. නමුත් බයික් එක මාස 3න් 3ට අනිවාර්යෙන් සර්විස් කරගන්න ඕන. එතකොට අපේ මට ඕක සෙට් උනේ බයික් එක සර්විස් කරන්න කොල්ලෙක් ඇවිල්ලා තිබුණා. එයාගේ පළවෙනි සර්විස් එක කරලා දෙවෙනි එක කරලා තියෙන්නේ දෙවෙනි එක කරන්න ඇවිල්ලා තියෙන්නේ මාස 6කට පස්සේ. ඉතින් සර්විස් එකෙන් කිව්වා යාගේ වොරන්ටි කැන්සල් කියලා. ඉතින් යාළුවනේ අපි ලොකු ගාණක් දීලා බයික් එක ගත්තේ ගොඩක්ම බයික් එකට අවුරුදු 5ක වොරන්ටියක් හම්බෙන හින්දානේ. ඉතින් නොදැනුවත්වම හරි වොරන්ටිය නැති වුණොත් එහෙම අපිට ඒක ලොකු පාඩුවක්. හීරෝ එකකින් පාර්ට්ස් ගෙන්න ගන්න අමාරුයි තමයි. නමුත් තියෙන වොරන්ටිය පරිස්සම් කරගන්න එක අපේ වගකීමන යාළුවනේ. බැරිලා හරි ලොකු පොක්කක් දෙක වගේ එකක් රීප්ලේස් කරන්න වුණොත් බර ගාණක් යනවා. ඉතින් මතක ඇතුව අනිවාර්යෙන් කිලෝමීටර් 3000න් 3000ට හෝ ඔයාගේ ඉක්මනින් එන්නේ මාස 3න් 3 නම් අනිවාර්යෙන් බයික් එක සර්විස් කරන්න වොරන්ටිය පරිස්සම් කරගන්න. එහෙම පරිස්සම් කරගත්තොත් ඔයාලට බය නැතුව අවුරුදු 5ක් පැදලා මේකේ තියෙන රීප්ලේස් කරන්න තියෙන කැලි ගේමක් දීලා හරි මාරු කරගන්න පුළුවන් වෙයි. ඒත් එක්කම යාළුවනේ මම පිටිපස්සට ගහගත්ත කැරියර් එකේ මෙන්න මේ වගේ තැන්වල තීන්ත ටික ගැලවෙන්න පටන් ගත්තා. ඉතින් ඒක මං ඊතලා නම් කරන්නේ මෙන්න මේ යාළුවනේ දැන් දැක්කනේ එතන අල්ලපු ගමන් ගැලවිලා ගියා. මේකේ මගේ අවුලක්ද නැත්නම් මේකේ අවුලක්ද විල් ක්වොලිටි අවුලක්ද කියලා මට තාම හිතා ගන්න බෑ. කවුරු හරි දන්නවනම් මෙන්න මේ ගැලවෙන තින්ත එක මලකට ගන්න නැතුව පරිස්සම් කරගන්න මොකද කරන්න පුළුවන් කියලා. අනේ පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න මොකද කරන්න පුළුවන් කියලා. මං ගත්ත තැනින් නම් කිව්වේ මේක පවුඩර් කෝට් කරලා තියෙනවා කියලා. ඒ වුණාට යාළුවනේ මෙන්න මේකේ තින්ත නම් ගැලවෙනවා. ඉතින් ඔන්න ඔය වගේ තමයි මෙන්න මේ ඉස්සර එන දෙකෙත් පොඩ්ඩක් මලකට ගාලා තිබුණා මේ කිලෝමීටර් 9108 පැදින කාලය තුල. ඉතින් යාළුවනේ මේක කියන්න ඕන ආයෙත් පරිස්සමට බලා ගන්න ඕන. නැත්තම් මේක සෙට් වෙච්ච වෙනවා. ඉතින් මෙන්න මේ සයිඩ් කන්නඩිය පැත්තක ගැලවිලා තිබුණ කෑල්ලක් මම ඒක ફોකස් කරන්න try කරාට ફોකස් වුණේ නැහැ. ඒ මම දැක්ක ගෲප් එකේ යාළුවෙක්ගෙත් එහෙම ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ අත්දැකීමක් තමයි මට මේ වෙනකොට බෙදා ගන්න තියෙන ඔය කට්ටියත් එක්ක. ඔයාලට හිතෙන විදිහට හීරෝ හංක් එක හොඳයිද නැද්ද කියලා පහලින් මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට දැනගන්න මොන හරි තියෙනවා නම් පහලින් අහන්න අනිවාර්යෙන් මම පුළුවන් ඉක්මනට වීඩියෝ එකක් කරන් එන්නම්. එහෙනම් කොල්ලෝ අපි ගියා. බයි බයි.